ගීතාවලිය 16 වන ගීතිකාව. ස්වාමීන් වහන්සේ පරම සැපත බව. දාවිද්ගේ මික්තාම් නම් කාව්‍යමකි. දෙවියන් වහන්ස මා ආරක්ෂා කළ මැනව. මක් නිසාද ඔබ සරණ කොට ගනිමි. ඔබ මාගේ ස්වාමීන් වහන්සේය. ඔබ හැර යහපතක් මට නැතැයි ස්වාමීන්ට කීමි. පොළවේ සිටින ශුද්ධවන්තයෝ වනාහි මාගේ මුළු ප්‍රීතිය උපදවන උත්තමයෝය. ස්වාමීන් අත්හැර අන් දෙවි කෙනෙකු පිළිගන්නන්ගේ දුක් බොහෝ වන්නේය. ඔවුන් ලෙයින් කරන පාන පූජා මම පූජා නොකරන්නෙමි. ඔවුන්ගේ නම් මාගේ කටින් නොකියන්නෙමි. මාගේ උරුම කොටසත් කුසලාන් කොටසත් ස්වාමීන් වහන්සේය. ඔබ මාගේ කොටස රක්ෂා කරන සේක. මට මායි මුනේ ප්‍රසන්න තැන්වලය. එසේය මට ප්‍රියකරු උරුමයක් ඇත. මට දැනමිතිකම් දුන්නා වූ ස්වාමීන්ට ස්තුති ප්‍රශංසා කරන්නෙමි. එසේය රාත්‍රී භාගයේදී මාගේ සිතුවිලි වලින් මට ගුරුකම් ලැබේ. ස්වාමීන් නිතරම මා ඉදිරියේ තබා ගතිමි. උන්වහන්සේ මාගේ දකුණු පැත්තේ සිටින බැවින් මම නොසෙල්වෙන්නෙමි. එබැවින් මාගේ සිත සන්තෝෂ වේ. මාගේ ගෞරවය ප්‍රීතියෙන් පිනයි. මාගේ මාංශයද සුරැකිව වසන්නේය. මක් නිසාද ඔබ මාගේ ආත්මය ශෙවලෙහි තිබෙන්ට නාරින සේක. ඔබගේ ශුද්ධ තැනැත්තාට කුණුවීම දකින්ට නොදෙන සේක. ඔබ මට ජීවන මාර්ගය දක්වන සේක. ඔබ අභිමුඛයෙහි ප්‍රීතියේ සම්පූර්ණකම ඇත්තේය. ඔබගේ දකුණු පැත්තෙහි සදා කාලයටම සැපත ඇත්තේය.